හෙලෝ ගයිස් කොහොමද? අද අපි පොඩි සරුංගලයක් යවන්න යන්නේ. Stay here. Yes. Ado me ලස්සන යන්නේ. Hello guys කොහොමද? අද අපි පොඩි සරුංගලයක් යවන්න යන්නේ. ගෝලයා ඉන්නවා. ගෝලයාත් එක්ක ආව සරුංගලයක් යවන්න. අපි බලමු මොකද වෙන්නේ කියලා. මේක හරි ආතල් ලෝකයක් මල්ලි. එයා සරුංගලේ වැඩ. බ්‍රෝ මොකද කියන්නේ මේ සරුංගලේ ගැන? කවක් කියන්නේ. තිල්ල මොකද කියන්නේ මේ සරුංගලේ ගැන? කියන්නේ නෑ උඩ යවන්න තමයි තියෙන්නේ. උඩ යවන්න තියෙන්නේ. ඔව්. දැන් යවමුනේ. මේක යනවනේ ෂුවර් එකට. මේක හැදුවේ යාම තමයි. යයිනේ. යන්නේ. යව්. රයිට්. අපි සරුංගලේ යවන්නයි යන්නේ යාළුවනේ. අකුලන් එන්නකෝ. ඈ? මේ මොකද ගන්න ඕනේ? ඔහොම අරන් දිවුසයි නේද? මේක අරන් දෙන්නද? යා. ආහාර ඉඳලා මෙහෙට දුවන් එන්න ඕනේ. බ්‍රෝ යා යනවා. අන්න බ්‍රෝ සරුංගලේ මේක ආතල් ලෝකයක් පුතා. ඔයාලා සරුංගල් යවලා තියෙනවද? ඔයාලා සරුංගල් යවලා නැද්ද බ්‍රන්ලි? සරුංගලයක් යවලා බලන්න ආස හිතේ. යනවාද පැත්තට ඇලෙනවනේ. මොකද තාත්තේ හොයින්න වෙන්න. wow මොකද කරන්නේ ඔකට? යයිද? යාළුවනේ පෙන්ද බර වැඩි කියනවා උඩ යන්න ඇල්ලු. උස්සන්න කියන්නේ. මෙහෙම කරමු. අහන්නකෝ. ඕකේ අර මුලට මේ ලණුව මේ ගැටයක් දාමු. මොකද කියන්නේ? අයියෝ සංසාරේ. ඒක මේ මැදට දාමු. මේ මෙතනට කැලුවම. අය කඩලා මේ මුලට මේ මෙතනම ගැටයක් දාමු. එතනම ගැට ගහුවා නම් හරි. යාළුවනේ මෙන්න සරුංගලේ. එයා හදනවා ඒක. මේ අපි ඉන්නේ කොහෙද දන්නවද? අපි ඉන්නේ පුතා අපේ ගෙවල් ළඟම තමයි ඉතින් ඉන්නේ. අපි ඉන්නේ අවුකඩ පන්සල එක්ක තියෙන මේ වෙල්ලේ අය. ඒ වෙල්ලේ අය ඉන්නේ මේ ඔන්න ප්ලේස් එක. මෙතන ඔයාලට පෙන්නන්නම් zoom කරලා. අවුකඩ පන්සලේ පිළිමෙට තියෙන ආවරණ මේ තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ. පේනවනේ? මෙන්න මේ තියෙන්නේ. අවුකඩ පිළිමේ ආවරණ තමයි ඔයාලට මේ වෙන්නේ මේ පේන්නේ. රයිට්. මේක මෙහෙට වෙන්න තමයි. අපිට තායි. රයිට්.
මම ලස්සන වෙලා ටිකන්නේ රයිට් මේ සරුංගලේ මේ යන්නදී පාටයි වගේ අරු හදනවා පණ දාගෙන මේ යන්න නැති වගේ නැති වෙයි වාගේ සීන් එකක් තියෙන පොඩ්ඩක් මේ තමයි ගලක් තියෙන ගල ගාවට යනවා පොඩ්ඩක් wow yeah right මොකද තත්ත්වේ යාළුවනේ මගේ channel එක subscribe කරන්න අනිවාර්යෙන් අමතක කරන්න එපා මගේ channel එක subscribe කරගෙන යන්න එහා පැත්තේ තියෙන bell icon එකටත් පයින් පාරක් ගහගෙන යන්නනේ නිකන් තියෙන bell icon එකනේ මොකද තත්ත්වය යන්නේ නැද්ද මම මෙතන ඉන්නේ මම ඉන්න අර වෙන්න මොකද තත්ත්වේ යන්නේ නැද්ද යාළුවනේ සරුංගලය යන්නේ නැති පාටයි අපේ තිරිනගේ සරුංගල් මේ එයා බිමද යන ඒවා උඩ යන ඒවා නෙවෙයි මේ බිමද යන ඒවා ඒ සරුංගලේ මේ ටිකක් උඩ ගිහලා කරගිලා ගිහලා මේ ආයෙ බිම ගහනවා ඒක ඔවින්නේ මා ළඟට එන්න ඔවින්නේ අයියෝ බං සරුංගලේ ගලපංකෝ යන්නෙත් නෑනේ ඈ ආයෙ එකක් හදමුද ඔයාලට මෙතන මේ තේරවාද පොඩි මේ චෛත්‍යයක් නේද මේ අවගණ පන්සලේ චෛත්‍යයක් තියෙන එහා පැත්තේ මේ දකුණු පැත්තේ තියෙනවා මේ අර පිළිමේ ආවරණේ මෙතන මේ තියෙන මේ චෛත්‍යය එන චෛත්‍යය ඒ මුවාගේ එකෙක් ඉන්නවා බා ඒ ඔයාගේ මේ නෑදෑ කෙනෙක් ඉන්නවා සිරින ඔයාගේ නෑදෑ කෙනෙක් ඉන්නවා පෙන්නන්නද පෙන්නන්න නෑදෑ කෙනෙක් ඉන්නවා ඒ බින නෑදෑ කෙනෙක් ඉන්න වෙන්න දෙන්නෙක් ඉන්නවා 2 3 4 අඩි අඩි මඩවලක මෙයා වුණා අපේ තිරිනගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා ඔයාලට පෙන්නන්න අපේ තිරිනගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා මේ තිරින උඹ වගේමයි බා මේ wow guys ඉතින් සරුංගලේ යන්නේ මේ මූ මේ සරුංගලේ මොන විදිහට හදලත් දන්නෙත් නෑ සරුංගලේ යන්නෙත් නෑ ඒව මේ සරුංගලේ යන්නේ නැද්ද ඈ මන් වෙන්නේ උඹට යන්නේ නෑ සරුංගලේ මොනකම් ගව් නේ විලාව කියලා බලන්න දෙකමාරයි වෙලාව බා පට්ට අවු වෙනේ බා මේ උඹ නැක්ට උඩ ඉඳන් නයි නැගිටා මේ පාරක් ඇදී නැත්තම් ගෙදර යමු යන්න නැත්තම් තිලිනගේ සාර්ථකත්වය මේ අවස්ථාවේදී නැති බැවින් මාහට එඟවී ඇත යාළුවනි සරුංගලේ යන්නේ නැත අපි ගෙදර යනු ඇත යා ඕකේ යන්නේ පරයන් අවසාන වශයෙන් මොකද තිල කියන්නේ සරුංගලේ උඩ ගියේ නැති නිසා මූණ ඇඹුල් වී සිටින තිරින නිමේෂ් බණ්ඩාර සරුංගලේ නිර්මාතෘ
මොකද කියන්නේ වැඩක් නැහැ නේ. ජීවිතේ පාලා දින්නේ. එයා අපි යන්නේ. මේ සරුංගල් යන්නේ ගයිස් ඉතින් බ්ලොග් එක මෙතනින් අවසන් කරනවා. මේ පොණියාගේ සරුංගල් වැඩක් නෑ අපි යනවා එක. හැමෝටම ජය වේවා. බයි කියන්නේ. හරියට කියමු බයි. බයි. බයි.